අයිබෝවන් තෙරුවන් සරණයි මම මේ ඇත්තටම අද මේ වීඩියෝ එක කරන්න ඇදුවේ මම ට්‍රාන්ස් ලංකා බිබිල මයංගන පිළිමතලාව ආයතන තුනේම අයිතිකරු බලපත්‍රලාභී. ඉතින් මම කතා කරේ ඔයගොල්ලන්ට මේ කුරුණෑගල ඒජන්සියකින් කුවේට් එකට ගිහිල්ලා අරාබිකාරයෙක් අල්ලගෙන පඩ ෂෝ දාන නිවාඩු දෙනවලු. පැය 12 දවසට වැඩ කරන්න තියෙන්නේ. සතිය දවසක් නිවාඩු දෙනවලු. ඒ නිවාඩුව ගත්තේ නැත්නම් මේ දිනාර 5ක් දෙනවලු. මේ මොන බොරු කතාවද? මේ ඇත්තටම සහෝදරයනි මේ ඕගලන්ව මම්මුලා කිරීම මම මේ කරන්නේ මේ හාදය. කන්නොත් එහෙමයි. උට කන්නොත් මේ හාදය මම්මුලා කරා ඔයගේ දේවල් කරලා. ඉතින් මේක රැවටෙන්න එපා. ඕගොල්ලන්ට කීයක් හරිද? ඔයගොල්ලෝ දන්න විශාල කමිෂන් මුදලක් දෙනවනේ. මේ දෙන මුදල නොදී ඕගොල්ලන්ව කොහොම හරි පට්ටල් කරලා යවන්න තමයි මේ හදන්නේ. අනේ මමත් කැමති නිවාඩු දෙනවනම්. හරි නිවාඩු අරගන්න අපි ෆුල් ට්‍රයි කරනවා. නමුත් කැමති නැහැ. එහෙම නිවාඩු ගන්න ගියොත් වෙන්නේ මොකද? ලංකාවට ලැබෙන වීසා එකක් නැහැ. එහෙනම් ලැබෙන වීසා එකක් නැහැ. ඒතකොට ඒ වගේම මේ හාදය ඇයි මෙහෙම කරන්නේ? මේ හාදයට ඕන කොහොම හරි සල්ලි වань. මම මේ හාදයට අභියෝගයක් දෙනවා. පුළුවන් නම් ඔයා යවපු ළමයින්ගේ නිවාඩු හම්බ වෙනවා කියලා. අපිට දෙන්නේ ළමයි කන්ටැක්ට් නම්බර් අපි කතා කරලා ඔයා දාන්න එපා වීඩියෝ. ඔයාට හදලා දාන්න ඕනේ. මට මතකයි පෞගිය දවස්වල LPTN ගාල්ලින් ඇවිල්ලා ඇයි ඔයා අපි ගැන විශ්වාසද බීගිලා වුණ කියන්නේ ඔයාලා නිවාඩු දෙනාන්න. අනේ ඇයි මන් මුලා කරන්නේ? ඔය සල්ලි අරගෙන කාටද කන්න බොන්න දෙන්නද? ඇයි දිනු වෙන්න දන්නේ බොරු වැඩද? අනේ මේ කුරුණෑගල ඒජන්සියේ මහත්තයෝ බොරු කරන්න එපා. මේව සහගාන අපරාධ. නිවාඩුවක් ගන්න පුළුවන් නම් බොහොම හොඳයි. මම හිතන්නේ මමත් දැන් 1991 ඉඳලා කට්ටිය රටේ යවන මම හිතන්නේ මේ වෙනතෙක් එක 5 දිනකට තාම බැරි වෙලා තියෙන නිවාඩුවක් හරියට අරන් දෙන්න. නිවාඩුව. ඉතින් අනිත් එක මොකටද මේ ගෘහසේවිකාවන්ට නිවාඩු දීලා මොකද එළිය රවුම් ගන්න යවන්නේ මොකද? සමහර ආයත ගෙවල් වලින් නිවාඩුවක් දෙනවා. ගෙදෙට්ට වෙලා ඉන්නේ සාධාරණයි දවසට පැය දෙකක රෙස්ට් එකක් ලැබෙනවා. ඉතින් අන්ද ඕගොල්ලෝ මම්මුලා වෙන්න එපා. රැවටෙන්න එපා. මේ වංචාවට අහු වෙන මේ තනිකර වංචාවක්. මේක තනිකර වංචාවක්. ඕගොල්ලන්ට ලැබෙන කමිෂන් මුදල නොදී ඕගොල්ලන්ව යවන්න හදන්නේ. ඒ වගේම මම ඕගොල්ලන්ට කියන්නේ ඕගොල්ලෝ මම්මුලා වෙන මේ TikTok වලට අහු වෙන්න එපා. රැවටෙන්න එපා. දැන් කාලයක් දැන් බඩුමලු දුන්නා. ටෙලිෆෝන් දුන්නා. වොෂින් මැෂින් දුන්නා. බඩුමලු දෙන මම බලාගෙන එක බලපත්‍රලාභී මහත්තයෙක් කුරුණෑගල ඉඳලා ඔයද තිස්සමාරාමයට ගිහිල්ලා රුපියල් 10000ක බඩුමල්ලා කටුමැටි ගහපු ගේ ෆොටෝ එහෙම අරගෙන දාන්නට නෑ. එතුමාට ගිය වීදුරුත් එක්ක එකතු කරලා සල්ලි ටික දුන්නා හරියට. ඉතින් ඕගොල්ලන්ව රවට්ටනවා. ඕගොල්ලන්ව අන්දනවා. රැවටෙන්න එපා. මේක තනිකර ප්‍රෝඩාවක්. මේක තනිකර ප්‍රෝඩාවක්. මේක වංචාවක්. අහු වෙන්න එපා. රැවටෙන්න එපා. නිවාඩු දෙන්න පුළුවන් නම් අපිත් කැමති නිවාඩු දෙන්න. ඉතින් මේ බොරු කතා මම්මුලා වෙන්න එපා. ඕගොල්ලෝ රැවටෙන්න එපා. අපිත් කැමති ඕගොල්ලෝ නැති බැරි කමට ගිහිල්ලා මේ දුක් විඳිනවා. ඕගොල්ලන්ව රවට්ටනවා. ඕගොල්ලන්ව අන්දනවා. රැවටෙන්න එපා. ඕගොල්ලෝ මොන ආයතනින් ගියක් කමන්නේ. ඔයාලගේ කමිෂන් එක හරියට ඉල්ල ගන්න. මේ නිවාඩුව කියන එකට රැවටෙන්න එපා. මේක මම්මුලා කිරීමක් බොරුවක්. ඉතින් ඔබ සැමට ස්තුතියි.